පුතේ දැන් මම ජොබ් එකක් කරන්න තෑසාරනේ. ජොබ් එකක් කරන්න හිතන්නේ නැද්ද? අපි මෙහි අර තියෙන ඔෆිස් එකෙන් එන්න කිව්වා මට යාළුවටයි මං හිත යනවා. ඒක මම බලන්න ජොබ් එකක්. පුතේ ඒකට ගිහින් බලන්න ඒක නම් හරියනවා පුතේ. මේ කිරියා හෙට ජොබ් එකට යන්නත් ඕනේ බලන්න ඔෆිස් එකේ. ඒක හරියයි දන්නේ නේ බා. අපේ අම්මා නම් කිව්වා ඒක නම් හරියයි කිව්වා. බලමුකෝ හෙට ගිහිල්ලාම. පුතේ අරට ජොබ් එකකට යනවා කිව්වනේ යන්නේ නැද්ද? අම්මා යනවා මේ මං අරට කෝල් එකක් දීලා බලන්න ඉන්න චුට්ටක්. හෙලෝ මේ අද ජොබ් එකට යනව නේද? මේ මං දැන් එන්නම් අර ඊයව දාන ඊට පස්සේ යන් අපි දෙන්න. කීයටද? 7:00ද? අනේ මං දැන් එන්න ලෑස්ති වෙලා. අම්මේ 7:00ට යන්න ඕනි පාරට. එහෙනම් මං කැමරේම ඩග්ගල් දාලා දෙන්න මං යනවා. පුතේ මං කැමරේ දාලා තියෙන්නේ. ඔයා එන්නකෝ එන ඉස්සරහට. අම්මේ මම යනවා එහෙනම්. පුතේ පුතාට බුදු සරණයි. එහෙනම් පුතා ගිහින් එන්න පරිස්සමෙන් යන්නේ. හරි අම්මේ. බුදු සරණයි මේ පුතේ. එහෙනම් පරිස්සමෙන් ගිහින් එන්න. අම්මේ එහෙනම් මම යනවා. මම හොස්පිටල් පරිස්සමෙන් ගිහින් එන්නම්. හරි පුතේ. අඩෝ මේ මම බරක්කුද බං? නෑ උඹලා බරක්කු එහෙනම් අපි දෙන්න දැන් යමු. එහෙනම් යමු අපි දෙන්න. යමන්ටක් ගාලා. බුදු අම්මෝ ඒක ලොකු. ඒකට යමු දැන් ජොබ් එක හරියන්නේ නැහැ. ලොකු සර් මේ කවුද ඇවිල්ලා දෙන්නේ? කවුද දන්නේ නැහැ දෙන්නේ. ඒක බලන්න පොඩ්ඩක් අහලා. ඔයාලා මොකද දන්නේ නේ ආවේ? මේ සර් අපි දෙන්න ආවේ ජොබ් එකක් හොයාගෙන. මේ ජොබ් එකක් තියෙද? සර් මේ මෙයාලා ඇවිල්ලා තියෙන ජොබ් එකක් තියෙනවා. සර් කට්ටිය වගේ කඩේ කිව්වනේ. එන අපි දෙන්න මේ දෙන්නව ගමුද? මේ කට්ටිය වගේ එන්න ගියනම ඔෆිස් එකට. මේ ඔය දෙන්නට සර් ඔෆිස් එකට එන්නල පොඩ්ඩක් ගිහින් බලන්න. දැන් ඔය දෙන්න ඇයි ආවේ මෙහෙට? සර් අපි දෙන්න ජොබ් එකක් නැද්ද මේ ඔෆිස් එකේ? මේ ජොබ් එක නම් තියෙනවා එහා පැත්තේ කාමරයකට ඔය දෙන්න යන්න. ඊට පස්සේ ඒකේ තියෙන පොඩ්ඩක් ඒකින් නැකින් අහලා ඕන මේව කරන්න. වැඩ කරලා හරියට වැඩ කරන්න බෑ හොරකම් කරන්නේ මුකුත් බෑ. සරට බොහොම පිං සර් අපිට මේ රස්සාව දුන්නට. දැන් ජොබ් එකක් හරියන්නේ. මම එනවා ඔය පැත්තට මම මෙහෙට යන්නම්. සර් උන් දෙන්න හොඳට වැඩ කරේ කියලා මට නම් හිතෙනවා. අපි ටික කාලයක් බලමුකෝ ඒ දෙන්න වැඩ තියාගෙන මොකක් හරි කරොත් අස් කරලා දාමු සර්. පවුනේ මොනවද නේ? ඔව් ඉතින් රස්සාවක් නැති හින්දා මෙහෙට එන්න අපි රස්සාවක් දෙමු. ඒ වෙලෙදි මොනවාරි මගුඩේ කරොත් අස් කරලා දාමුනේ. මේකත් අර සර්ලා දෙන්නේ කාමරේක වගේමයි නේද? ඔව් ඉතින් යාළුවෝ සල්ලි ඔක්කොම එක වගේ කාමරේ. පැහැදිලිවත් එක වලම මොලෙන් මඤ්ඤා වෙනවා. මේ සර් කිව්වේ 6ට අපිට ඕපන් කියන්නේ. දැන් 6යි අපි දෙන්න නම් ගෙදර යමු නේද? මේකද වෙලාව දැනෙනව නෑනේ. එහෙනම් අපි වෙන දවසට යනවා හෙට දෙමු. අතේ අමාරුයි ගියා එන්නේ වැඩට. අපි දෙන්න යමු. මේ මට ගෙදර යන ඉවසිල්ල නැහැ. අම්මට කියන ජොබ් එකක් හම්බුණා කියලා. ඔව් මටත් එහෙම තමයි. අපි දෙන්න හෙට දෙමු යමු. එහෙනම් මේ මාත් යනවා. එහෙනම් බයි. යාළුවෝ යන්න අපේ කතාව ඉවරුනේ. ඔයාලා මේ වගේ කතා බලන්න. සතිපතා දාන එක සතියට එකක් දාන. සතිපතා මේ වගේ කතා බලන්න අපගේ channel එක subscribe කරලා තියාගන්න. හැබැයි වීඩියෝ එක like එකක් දාගෙන යන්න. නම් කියනවා.